එලගේ ඔන්න අදත් ඔයාලා බිට්කොයින් අප්ඩේට් එකක් ගෙනල්ලා තියෙනවා. බලමු මාකට් එකේ මොන වගේ දෙයක්ද වෙන්න තියෙන්නේ කියලා. රයිට් මම අන්තිමට බිට්කොයින් ගැන කතා කරද්දී ප්‍රයිස් එක තිබ්බේ මේ වගේ ලෙවල් එක. මම මේ වෙන්න තියෙන ක්‍රෑෂ් එක ගැනත් අපි කලින්ම අප්ඩේට් කරගෙන අන්තිම දීපු වීඩියෝ එකේ 2 එක කම්ප්ලීට් කරලා ඊට පස්සේ මාකට් එක 3 එකට ක්‍රෑෂ් වෙන්න ඕනේ. මාකට් එකේ ලොකු ක්‍රෑෂ් එකක් අපිට හෙට අනිද්දාම එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඒක සයිකලත් රෙඩි වෙලා ඉන්න. දැන් ඔයාලා දකින්න ඇති ඒ කිව්වා වගේ මාකට් එක දැන් 111ක් විතර මාකට් එක ක්‍රෑෂ් වෙලා තියෙනවා. ඒ වගේම හොඳ වොලියුම් එකේ මාකට් සෙල් වුණා. මේ ක්‍රෑෂ් එක ගැන ඔයාලා කලින් වීඩියෝ එක බලලා අනිවාර්යෙන් මම හිතනවා මේ ගැන දැනෙන් ඉන්න ඇති කියලා. වඩා බලමු ඊට පස්සේ මාකට් එකේ මොන වගේද වෙන්න තියෙන්නේ කියලා. රයිට් ඒ වගේ මේ අප්ඩේට් මිස් නොකර දිගටම බලන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවා අනිවාර්යෙන් මේ අප්ඩේට් ෂෙයා කරගන්න. රයිට් මේකේ ඔයාලට මම මගේ මේජර් සිනාරියෝ එක පෙන්නුවා. මෙතන රටෙන් තියෙන සිම්පල් 6 එකේ. ඒ කියන්නේ මම මෙතන කවුන්ට් කරන් තියෙනවා 1 2 3 4 5 ඉම්පල්ස් එකෙන් වේව් එක කම්ප්ලීට් කරා. වේව් B එක කම්ප්ලීට් කළා දැන් මාකට් රටෙන් තියෙන වේව් 100කට. රයිට් 100කට රටේදී මාකට් එක මෙතන 1 2 3 4 5 තමයි මාකට් එක මේ වගේ ඉම්පල්ස් එකක් හෝ ඩයගනල් එකකින් තමයි මාකට් එක වැටෙන්න තියෙන්නේ. රයිට් ඒ කියන්නේ ඩයගනල් එක හදනවා මේ වගේ 1 2 3 4 5 රයිට් තාම මෙතන 1 2 3 4 5 මාකට් එක ලොකු සෙල් ඔෆ් එකක් අපිට ඉස්සරහදී බලා ගන්න පුළුවන් මේ සිනාරියෝ එක වැඩ කරොත්. රයිට් එහෙම නැත්නම් මේකටම ඕල්ටර්නේටිව් සිනාරියෝ අපිට ගන්න පුළුවන් මේකත් කරෙක්ෂන් එක කන්ටිනියු වෙයි කියලා. ඒ කියන්නේ වේව් B එක තාම හදලා නැහැ. තාම කන්ටිනියු වෙයි කියලා අපිට අයිඩියා ගන්න පුළුවන්. ඒ වගේ මේකේ තියෙන බුලිෂ් අයිඩියා එකත් මම පෙන්නන වීඩියෝ එකේ මැදදී ඒක නිසා ස්කිප් නොකර දිගටම බලන්න. ඊළඟ බලමු ලෝකලි මාකට් එකේ මොන වගේ දෙයක්ද වෙන්න තියෙන්නේ කියලා. රයිට් මේ ක්‍රෑෂ් වෙන තිබු සිනාරියෝ එක මම ඔයාලා අන්තිමට කතා කරා. ඒ කියන්නේ ප්‍රයිස් එක මේ වගේ ලෙවල් එක තියෙද්දි ඔයාලට පේනවා මෙතන මම මාක් කරලාම දීලා තියෙනවා. රයිට් ඒ වගේම කිව්වා වගේ මාකට් එක ක්‍රෑෂ් වුණා. රයිට් මෙතන මම අරන් තියෙන්නේ 1 2 3 4 5 වේව් 1 එක කම්ප්ලීට් කරා. ඊට පස්සේ 2 එක ඩබල් 6 එකකින් කම්ප්ලීට් කළා. ඊට පස්සේ ආයෙ මෙතන 1 2 විදිහට මාකට් එක දැන් තර්ඩ් එකට ක්‍රෑෂ් වෙලා තියෙනවා. රයිට් හොඳ වොලියුම් එකක් තියෙන නිසා අපිට මේක තර්ඩ් එකක් විදිහට කන්සිඩර් කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට පුළුවන් මේ ක්‍රෑෂ් වෙන පස්සේ මාකට් එකේ මේ වගේ පොඩි රේන්ජ් එකක් හදයි කියලා අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. රයිට් ඒ කියන්නේ මේ වගේ රේන්ජ් එකක් හදයි කියලා අපිට එක්ස්පෙක්ට් කළා. ඊට පස්සේ ආයෙ මාකට් එක මේ වගේ ඩ්‍රොප් වෙයි කියලා අපිට අයිඩියාවක් ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ටච් එකේ ඉන්න. රයිට් මේකට ඉන්වැලිඩ් පොයින්ට් එක වෙන්නේ 70490. ඒ වගේම ප්‍රයිස් එක 70713 ලෙවල් එක රීච් කරොත් එහෙනම් මාකට් එකේ මේ සිනාරියෝ එක ඉන්වැලිඩ් වෙන ප්‍රොබබිලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එක මේ වගේ රීට්‍රේස්මන්ට් එකක් දුන්නොත්, ඒ කියන්නේ මේ වගේ කරෙක්ෂන් එකක් දුන්නොත් මාකට් එකේ මේ සිනාරියෝ එක ඉන්වැලිඩ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ යන 3 එක කම්ප්ලීට් කරලා 4 එකක් හැදෙන සිනාරියෝ එක ඉන්වැලිඩ් වෙන්න පුළුවන්. රයිට්. එහෙම වුණොත් මම අනිවාර්යෙන් අප්ඩේට් දෙන්නම් ඔයාලා. ඒ නිසා ටච් එකේ ඉන්න. මේ සිනාරියෝ ගන්න ඔය වගේ දෙයක් තමයි වෙන්න තියෙන්නේ. කියන්නේ මම මෙතන ඩ්‍රෝ කරලා තියෙන වෙන්න තියෙන දේ. මේ වගේ දෙයක් තමයි මෙතන වෙන්න තියෙන නිසා මේ ගැන ටච් එකේ ඉන්න. රයිට් මම කලින් කිව්වා මගේ ඕල්ටර්නේටිව් සිනාරියෝ එකක් තියෙනවා මාකට් එක බුලිෂ් වෙන්න. රයිට්. ඒ කියන්නේ කරෙක්ෂන් එක තව එක්ස්ටර්න් වෙලා මාකට් එක බුලිෂ් වෙන්න. රයිට්. ඒ අයිඩියා එක තමයි මේක මම කලිනුත් කතා කරා මේ ගැන. මෙතන අපිට ලීඩින් ඩයගනල් ගන්න පුළුවන් 1 2 3 4 5 විදියට ඒක කරලා මෙතන අපිට ගන්න පුළුවන් ABC විදියට W එක කම්ප්ලීට් කරා. අපි දන්නවා X එක ඕනෑම කරෙක්ෂන් පැටර්න් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ABC විදියට ඉම්පල්ස් එකෙන් වේව් C එක කම්ප්ලීට් කරලා ඊට පස්සේ අපි දන්නවා වේව් Y එක කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ මාකට් එක මේ වගේ කන්ටිනියු වෙන්න තියෙනවා. රයිට්. ඒ කියන්නේ මාකට් එකේ වේව් Y එක මෙතනින් කම්ප්ලීට් කළා මාකට් එක මෙතනින් අප් වෙන්න තියෙනවා. දැනට මේකේ ප්‍රොබබිලිටි ගොඩක් අඩුයි. ඒ නිසා මේක මගේ ඕල්ටර්නේටිව් සිනාරියෝ විතරයි. ඒ කියන්නේ මාකට් එක බැරිවත් මේ වගේ ලොකු පම්ප් එකක් දුන්නොත් මොකද්ද වැඩ කරන්නේ කියලා අයිඩියාවක් තියෙනවා අනිවාර්යෙන්. ඒ කියන්නේ රයිට් අපිට කියන්න බෑ 100%ක් මේ සිනාරියෝ තමයි වැඩ කරන්නේ කියලා. ඒ නිසා අපි ඉන්න ප්‍රයිමරි සිනාරියෝ එකත් එක්ක අපි අනිවාර්යෙන් ඕල්ටර්නේටිව් සිනාරියෝස් කිහිපයක්ම තියෙන්න ඕනේ. මම කලින් වීඩියෝස් වලත් ඔක් කතා කරා. අනිවාර්යෙන් ඔයාලා ප්‍රොෆිටබල් ට්‍රේඩින් එකක් වෙන්න නම් අනිවාර්යෙන් ඒ දේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. රයිට්. ඒ වගේම කියන්න ඕනේ මේ ක්‍රෑෂ් එකට කලින් මම ෂෝට් ට්‍රේඩ් එකක් අරන් තිබ්බේ. ඒ කියන්නේ ප්‍රයිස් එක මේ වගේ ලෙවල් එකදී මම ෂෝට් ට්‍රේඩ් එකක් අරන් තිබ්බේ. රයිට්. ඒක මම තාම හෝල්ඩ් කරන් ඉන්නවා. රයිට්. ඔයාලා බලා ගන්න පුළුවන් USDT 2747ක ප්‍රොෆිට් එකක් තියෙන දැනට මම මේක තාම හෝල්ඩ් කරනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙතන හැදෙන ස්ට්‍රක්චර් එක බලලා මේ ට්‍රේඩ් එක මම ක්ලෝස් කරනවා නැත්නම් හෝල්ඩ් කරනවාද කියලා ඩිසිෂන් එක ගන්නවා. එහෙම මම ක්ලෝස් කරගත්තොත් හරි ප්‍රොෆිට් බුක් කරගත්තොත් හරි මම අනිවාර්යෙන් ඔයාලා අප්ඩේට් කරනවා. ඒ නිසා ටච් එකේ ඉන්න අපේ ටෙලිග්‍රෑම් channel එක ජොයින් වෙන්න ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. අයිට ප්‍රධාන වශයෙන් ඔය අයිඩියාස් ටික තමයි ඔයාලා කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මේකේ තාම ලොකු දෙයක් නැහැ. ඒ කියන්නේ මාකට් එක ක්‍රෑෂ් එකක් වුණා අපිට මෙතන ආය රේන්ජ් එක එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන රේන්ජ් එක්ස්පෙක්ට් කරනවා ඊට පස්සේ ආය මාකට් එක මේකේ ඩ්‍රොප් වෙන්න තියෙන. මේක තමයි ප්‍රයිමරි සිනාරියෝ එක. මෙතන අප් වෙනවා නම් අප් වෙන්න තියෙන. ඒ වගේ මම ඔයාලා කිව්වා 70713 කියලා ලෙවල් එක බ්‍රේක් වුත් මේ සිනාරියෝ එකට ප්‍රොබබිලිටි එක අඩු වෙනවා කියන දේ. ඊට පස්සේ අපි බලමු මාකට් එකේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකත් එක්ක මාකට් එකේ මොන වගේ සිනාරියෝ එකකට අපිට shift වෙන්න පුළුවන්ද කියන දේ මම ඊළඟ වීඩියෝ එක අප්ඩේට් කරන්න. දැනට මාකට් එකේ මේක වොච් කරන් ඉන්න. ඒ වගේම අපේ අප්ඩේට්ස් ඔයාලට වැදගත් දෙකින්ද අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න එපා. රයිට්. ඒකත් එක තමයි ඉස්සරහට දිගින් දිගට මේ වගේ වීඩියෝස් කරනවා නැද්ද කියන දේ තීරණය කරන්න. ඒ කියන්නේ ඔයාලගේ ෆීඩ්බැක්ස් එක මම අනිවාර්යෙන් දිගටම වීඩියෝස් කරනවා. ඒ කියන්නේ ඔයාලගේ හොඳ ෆීඩ්බැක්ස් ආවොත් අනිවාර්යෙන් මම මේක කන්ටිනියු කරගෙන යනවා. ඒ කියන්නේ හැමදාම දැන් try එකක් දෙන්න ඉස්සරහට. ඒ නිසා අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝස් ෂෙයා කරන්න. රයිට්. එහෙනම් අපි වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you for watching.